අල්ලාහගේ දූතයාණන් අම්මට චී කියන වචනේ කියන්න එපා. අම්මට ආදරෙන් ගරුත්වයෙන් කතා කරන්න. අපි දකිනවා මේ රට තුලත් මහලු නිවාස, මහලු මඩම් ගොඩාක් තියෙන එක. අපේ අම්මා කුස තුල ඉඩ දුන්නේ අපි ඉල්ලලා නෙමෙයි. අම්මේ මට ඉඩ දෙන්න කුස ඇතුලේ කියලා අපි ඉල්ලුවේ නෑ. නොයෙකුත් කෑම බීම, ගමන් බිමන්, සැප පහසුකම් ඔක්කොම අත්හැරලා අපි මේ ලෝකේ එළිය දකින්න ඕන කියන එකම අරමුණ හින්දා අම්මා කුස තුල අපිව තියාගෙන ඉන්නවා. නමුත් අම්මා අපිව හදලා, ඒ අම්මගේ කිරි බීලා, ඒ අම්මම කොච්චර ලොකු වුණත් ඇඳුම් හොදලා තියෙන තත්වයක ඒ අම්මා ඉද්දී මේ අම්මා ලොකු වෙලා පුතේ මට ගේ ඇතුලේ ඉඩ දෙන්න කියලා ඉල්ලලත් ඉඩ දෙන්නේ නැති සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. මොකටද මහලු නිවාස? මොකටද මහලු මඩම්? ඒ මිනිස්සු හම්බ කරනවා. ඒ මිනිස්සු උපයනවා. අපේ අම්මාව බලාගන්න නිකන් හරි මගේ අම්මට රෝගයක් තියෙනවා. මූත්‍රා පිටවීමේ රෝගයක් නිතරම කියලා. මං බලනවා වගේ මගේ අම්මව කවුරු හරි බලන්න පුළුවන්ද? එහෙම බැලුවත් ඒ අම්මට තෘප්තිය තියෙයිද? මගේ පුතෙක් මගේ දුවෙක් ඉද්දි කොහෙදෝ ඉන්න මිනිස්සෙක් මාව පිරිසිදු කරනවා කියලා ඒ දුක තියෙනවා මිසක් ළමයින්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ සැප නොතකා ඒ මහලු නිවාසවල ඉන්නවා. වෙලාවක් තිබ්බනම් ගිහිල්ලා ඒ මිනිස්සුත් එක්ක කතා කරලා අම්මේ කොහොමද? ළමයි මොකද්ද කියන්නේ? ළමයි ගැන මොනවද කියන්නේ ඔයා? ඔයා කොහොමද හැදුවේ කියලා ඇහුවනම් ඒ මව්වරුන්ගේ කටින් වචන නෙමෙයි පිට වෙන්නේ, ඇස් වලින් කඳුළු තමයි පිට වෙන්නේ මදාගන්න.